ඔව්. කවදා හරි දවසක ගිනි ගහන අව්වේ අතේ ෆයිල් මිටියකුත් තුරුල් කරගෙන දාඩිය පෙරාගෙන ගමේ පාරවල් වල ඇවිදලා තිනවද? අර යකඩ ගේට්ටුවක ගහපු පොඩි බෝඩ් කෑල්ලක් හොයාගෙන. ඉතින් අපි හැමෝටම මේ අත්දැකීම තියෙනවනේ. ඔව් අනිවාර්යයෙන්ම. ඒක අපේ ජීවිතේට හරිම සමීප දෙයක්. ඒකනේ. මොකද අපිට විදේශ ගමන් බලපත්‍රයක් හදාගන්න ගියාම එහෙමත් නැත්නම් අලුතෙන් ගත්ත ඉඩමක ඔප්පුවක් ලියාපදිංචි කරනකොට රැකියාවකට යන්න සහතිකවල ෆොටෝකෝපි ටිකක් සහතික කරගන්න ගියාම අපිට අනිවාර්යයෙන්ම ඇහෙන කතාවක් තියෙනවා. ඔව්. අර මේකට JP කෙනෙකුගේ අත්සනක් අරගෙන එන්න කියන එකනේ. හරියටම හරි. ඒ කියන්නේ සාමවිනිසුරුවරයෙකුගේ අත්සනක් සහ නිල මුද්‍රාවක්. අර නිල් පාටින් ගහන රබ මුද්‍රාව නැතුව ඇත්තටම අපේ ජීවිතේ ගොඩක් නිල වැඩ ඉස්සරහට යන්නේ නැහැ. ඒක ඇත්ත. ඒ අත්දැකීම අපේ සමාජයේ ඕනෑම කෙනෙකුට තියෙනවා. සාම විනිසුරු. එහෙමත් නැත්නම් අපි කටුවහරට කියන විදිහට JP කියන තනතුරයි ඒ රබ මුද්‍රාවයි අපේ සමාජ ක්‍රමය ඇතුලේ, ඒ වගේම අපේ නීති පද්ධතිය ඇතුලේ ඊටම තදින් මුල් බැසගත්තු දෙයක්. ඔව් ඒක එහෙම තමයි. හැබැයි ඉතින් අපි කවදාවත් හිතලා නැහැනේ ඇයි මේ සාමාන්‍ය මිනිස්සෙකුගේ අත්සනකට මේතරම් ලොකු බලයක් ලැබිලා තියෙන්නේ කියලා. අන්න ඒකයි. අද අපි මේ ගැන ගැඹුරින් කතා කරන්න තීරණය කළේ. මේ ගෞරවනීය තනතුර කියන්නේ හුදෙක් අපේ ලියකියවිලි වලට අත්සන් කරන නිකම් රබර් මුද්‍රාවක් ගහන යන්ත්‍රයක් පමණක්ද? අනිවාර්යයෙන්ම ඊට වඩා දෙයක් එතන තියෙනවා. ඒකනේ. ඉතින් අද අපේ මේ ගවේෂණයට පදනම් වෙන්නේ සාම විනිසුරු නිල පදනම් පාඨමාලාව පළවෙනි පාඩම කියන නිල මූලාශ්‍ර ලේඛනය. අපි අද හදන්නේ මේ නිතර දකින්න තනතුර පිටුපස තියෙන සැඟවුණු ඓතිහාසික කතාව මොකක්ද? ඔවුන්ට ඇත්තටම තියෙන නීතිමය බලතල මොනවාද? සහ මේ ලෝකයේ අනිත් රටවල මේ තනතුර ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නයි. මේක ඊටමත් කාලෝචිත මාතෘකාවක්. මොකද අපි මේ මූලාශ්‍රය අධ්‍යයනය කරනකොට පේනවා මේ තනතුරේ නීතිමය පසුබිම ගැන අපි ගොඩක් දෙනෙක් දන්නේ ඊටමත් සුළු ප්‍රමාණයක් විතරයි කියලා. විශේෂයෙන්ම මේ පාඨමාලා සටහන නිර්මාණය කරලා තියෙන්නෙම අලුතින් පත්වෙන සාම විනිසුරුවරුන්ට තමන්ගේ රාජකාරියේ බරපතලකම තේරුම් කරලා දෙන්න. දුමෙට පත් කරපු පළවෙනි කාරණාව තමයි මේකේ ඉතිහාසය. අපි හිතාගෙන ඉන්නේ මේක අපේ රටේ ළඟදී ඇති වුණු මේ සාමාන්‍ය දෙයක් කියලා නේද? ඔව් ගොඩාක් අය එහෙම තමයි හිතන්නේ. හැබැයි අපි මේ නිතර දකින්න නිල මුද්‍රාම පිටුපස අවුරුදු 700කට වඩා පැරණි ඉතිහාසයක් තියෙනවා. ඒ කියන්නේ වර්ෂ 1361 තරම් ඈත අතීතයකට මේක දිව යනවා. ඔව් ඒක හිතා ගන්න අමාරුයි නේද? මේ සාම විනිසුරු තනතුරේ ආරම්භය බ්‍රිතාන්‍යයේ යටත් විජිත සමයටත් වඩා ගොඩක් ඈතට යනවා. ඒ කියන්නේ මධ්‍යකාලීන යුගයට. හරියටම කිව්වොත් ක්‍රිස්තු වර්ෂයේ 1361 දී එංගලන්තයේ තුන්වන එඩ්වර්ඩ් රජුගේ පාලන සමය තමයි මේක ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ රජ කාලේ. ඔව්. එදා ඒ රජතුමාට ලොකු ප්‍රායෝගික ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මුළු රටේම නීතිය ක්‍රියාත්මක කරන්න රජතුමාට හැමතැනම යන්න බෑනේ. ඒ වගේම ප්‍රධාන අධිකරණ වලට යන එක සාමාන්‍ය මිනිසුන්ට ලොකු වියදමක් වගේම මහන්සියක් ගෙන දෙන දෙයක් වුණා. ඉතින් රජතුමා මොකද කළේ? දේශීයව ඇතිවන සුළු ආරවුල් එතනම විසඳ ගන්න වගේම තමන්ගේ බලය ප්‍රාදේශීය මට්ටමින් පවත්වාගෙන යන්න රජතුමාට ක්‍රමයක් අවශ්‍ය වුණා. ඒ කියන්නේ මධ්‍යගත වෙලා තිබුණු නීතිය ගමට ගෙනියන්නයි එතුමාට ඕන වුණේ. අන්න ඒකයි. ඒ සඳහා තමයි සමාජයේ ඉන්න විශ්වාසවන්ත ගෞරවනීය ප්‍රාදේශීය පුරවැසියන් පිරිසකට මේ තනතුර මුලින්ම ලබා දුන්නේ. ඒ අයට මුලින්ම කිව්වේ සාමය සුරකින්න අය කියලා. පස්සේ කාලෙකදී තමයි මේක සාම විනිසුරු එහෙමත් නැත්නම් Justice of the Peace කියන නමට පරිවර්තනය වුණේ. ඉතින් එංගලන්තයේ තිබුණු මේ ක්‍රමය අපේ ලංකාවට ආවේ කොහමද? මොකද අපේ රටේ එතකොට තිබුණේ වෙනමම දේශීය නීති පද්ධතියක් සහ ගම්සභා ක්‍රමයක්නේ. ඔව් ඒක වෙන්නේ 19 වන සියවසේදී. බ්‍රිතාන්‍යයන් විසින් තමයි මේ ක්‍රමය එවකට ලංකාවට හඳුන්වා දුන්නේ. විශේෂයෙන්ම මේ 1895 දී උඩරට රාජධානිය බිඳ වැටිලා මුළු දිව්‍යන්නම සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය පාලනයට නතු වුණාට පස්සේ. ඒ කියන්නේ මුළු රටම අල්ලගත්තට පස්සේ. හරියටම උන්ට අවශ්‍ය වුණා මුළු රටම එකම නීති පද්ධතියක් යටතේ පාලනය කරන්න. ඒ නිසා උන්ගේ බ්‍රිතාන්‍ය නීති පද්ධතිය මෙහෙට ගෙනාවා. ඒ නීති ප්‍රතිසංස්කරණවල එක කොටසක් විදිහට පරිපාලනය පහසු කරගන්න තමයි මේ සාම විනිසුරු තනතුරත් ලංකාවට ආවේ. ඒක හරිම රසවත් කතාවක්. හැබැයි මම මේ මූලාශ්‍රය කියවනකොට දැක්ක තව දෙයක් තමයි ආරම්භයේදී මේ තනතුර හැමෝටම ලැබුණේ නැහැ කියන එක. අද වගේ ගමේ ඉන්න ඕනෑම ගෞරවනීය කෙනෙකුට මේක ගන්න බැරි වුණා නේද?
ඕ මුලින්ම හැමුනේ නෑ. මේක හරියට ඊටා සුවිශේෂී පුද්ගලීන්ට පමණක් සීමා වූ සමාජ ශාලාවක් එමට අපරන් අර VIP ක්ලබ් එකක් වගේ දෙයක් විදිහට මුලින් තිබිලා තියෙන්නේ. ඉහළ පෙළේ රජයේ නිලධාරීන්ට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්ට සුදු ජාතික වැවිලිකරුණන්ට සහ සමාජයේ හිටපු ඊටමත් සීමිත ප්‍රභූ පෙළන්තයකට පමණයි මේ තනතුර ලැබුණේ. ඔව් ඒ කාලේකේම තමයි තිබුණේ. හැබැයි අද තත්ත්වය ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්නේ. කොහොමද මේ VIP ක්ලබ් එකේ දොරවල් අපේ සාමාන්‍ය ජනතාවට විවෘත වුණේ? අර කලින් කතා කරපු ඓතිහාසික පසුබිම, ඒ කියන්නේ මේ තනතුර සාමාන්‍ය ජනතාවට සමීප වීම කියන කාරණය තමයි ඔවුන්ගේ අද තියෙන නීතිමය බලතලවලට ප්‍රධාන පදනම වෙලා තියෙන්නේ. මේ වෙනස සිද්ධ වෙන්නේ 1948 දී අපිට නිදහස ලැබුණට පස්සේ. නිදහසින් පස්සේ. ඔව් නිදහසින් පස්සේ අපේ රටේ පරිපාලන ක්‍රමය ක්‍රමානුකූලව ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න පටන් ගත්තා. රජට තේරුම් ගියා නීතිය කියන දේ සාමාන්‍ය මිනිසුන්ට සමීප කරන්න නම් මේ තනතුර අර කියපු ප්‍රභූ පෙළන්තියෙන් එළියට අරගෙන මිනිස්සු විශ්වාස කරන අයට දෙන්න ඕන කියලා. ඒකනම් හරිම වැදගත් තීරණයක්. අන්න ඒ නිසා තමයි ගෞරවනීය ගුරුවරුන්ට, ගමේ ඉස්කෝලේ විදුහල්පතිතුමාට, වෛද්‍යවරුන්ට, විශ්‍රාමික රාජ්‍ය සේවකීන්ද සහ ආගමික නායකින් වැනි ප්‍රජාවට ඉතාමත් සමීප සමාජ විශ්වාසය දිනාගත්තු පුද්ගලයන්ට මේ තනතුර හිමි වෙන්න පටන් ගත්තේ. ඒ කියන්නේ මේකේ ප්‍රධානම මුදල්ලේකටේ වෙන්නේ අර විශ්වාසය කියන එකයි. අනිවාර්යයෙන්ම වර්ධමානය ගැන කතා කළොත් මේ මූලාශ්‍රයේ පැහැදිලිව සඳහන් වෙනවා 1978 අංක 2 දරන අධිකරණ පනත යටතේ තමයි අද මේ පත්කිරීම සිදු වෙන්නේ කියලා. ඒ කියන්නේ අධිකරණ අමාත්‍යාංශයෙන්ද? ඔව් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් තමයි මේ පත්කිරීම සිදු කරන්නේ. මෙතනදී අපි අනිවාර්යයෙන්ම මතක තබාගත යුතු සහ පැහැදිලි කළ යුතු විශේෂම කාරණයක් තියෙනවා. මේ සාම විනිසුරු තනතුර කියන්නේ කිසිදු මූල්‍යමය ප්‍රතිලාභයක් එහෙමත් නැත්නම් රජයෙන් වැටුපක් ලැබෙන රක්ෂාවක් නෙවෙයි. ඔව් ඒක ගොඩක් අය වරදව බටා ගන්න තැනක්. ඒකනේ. මේක හුදෙක්ම ස්වේච්ඡාවෙන් කරන ගෞරවනීය මහජන සේවාවක් පමණයි. ඉතිලාසයේ කෙසේ වෙතත් අපි දැන් බලමු මීතරම් විශ්වාසයක් දිනාගත්තු සාම විනුසුරුවරයෙකුට අද කාලේ ඇත්තටම කරන්න පුරුව මොනවද කියලා. මූලාශ්‍රය ඒ ගැන හරි අපූර්ව නීතිමය තරණු ටික ගෙනහැර දක්වලා තියෙනවානේ. ඔව් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුලේ ඔවුන්ගේ ප්‍රධාන රාජකාරී කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි දිවුරුම් සහ ප්‍රතිඥා ලබා දීම. ඒ කියන්නේ දිවුරුම් ආඥාපන යටතේ දිවුරුම් පෙත්සම් සහ වෙනත් නීතිමය ප්‍රකාශ සඳහා අත්සන් කිරීම. පොඩ්ඩක් එන්න මට ඔතනදී පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ගොඩක් අයට ওই වචන දෙක පැටලෙනවා. මේ මූලාශ්‍රයේ තියෙන විදිහට මේ දිවුරුම් දෙනවා කියන්නේ එකක්, ප්‍රතිඥා දෙනවා කියන්නේ තව එකක්ද? මොකක්ද ওই දෙකේ වෙනස? ඒක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. නීතිමය වශයෙන් මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. දිවුරුමක් කියන්නේ යම්කිසි පුද්ගලයෙක් තමන් අදහන ආගමක් හෝ දේව විශ්වාසයක් මත පදනම්ව දෙවියන් වහන්සේගේ නාමයෙන් ඇත්ත පවසනවා කියලා පොරොන්දු වීම. එතකොට ආගමික නැති අයට අන්න ඒකයි. සමාජයේ හැමෝම ආගම අදහන්නේ නැහෙනි. එහෙමත් නැත්නම් තමන්ගේ ආගමික විශ්වාසයන් නීතිමය කටයුතු වලට ගාව ගන්න අකමැති අය ඉන්නවා. අන්න ඒ වගේ අයට පුළුවන් තමන්ගේ හෘදේ සාක්ෂියට අනුව කිසිම ආගමික බලපෑමක් නැතුව ඇත්ත පවසනවා කියලා පොරොන්දු වෙන්න. ඒකට තමයි අපි ප්‍රතිඥාවක් ලබා දෙනවා කියලා කියන්නේ. ඒක තමයි වෙනස. ඔව්. මේ ක්‍රම දෙකම නීතිය ඉදිරියේ එක හා සමානව පිළිගැනෙනවා. සාම විනිසුරුවරයෙකුට මේ අවස්ථා දෙකේදීම ඒ ක්‍රියාවලිය අධීක්ෂණය කරලා අත්සන් කරන බලය තියෙනවා. ඒක නම් ඇත්තටම ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙන දැනුමක්. ඊට පස්සේ මූලාශ්‍රයේ සඳහන් වෙන අනිත් ප්‍රධාන රාජකාරිය තමයි අපි හැමෝම දන්න විවිධ නීතිමය ලියකියවිලි වලට ගිවිසුම් වලට ස්වාධීන සාක්ෂිකරුවෙක් විදියට අත්සන් කිරීම. ඒ වගේම සාක්ෂි ආඥාපනත යටතේ මුල් පිටපතකට අනුව සත්‍ය පිටපත්. එහෙමත් නැත්නම් අර ට්‍රූ කොපි එකක් සහතික කිරීම. ඔව් ඒක තමයි අපි නිතරම දකින්නේ. මේවා ඉතින් අපි එදිනෙදා ජීවිතයේදී දකින දේවල් නේ. හැබැයි මේ මූලාශ්‍රය කියවනකොට මම දැක්කා සාමාන්‍ය ජනතාව සමහර වෙලට මමත් මීට කලින් කිසිම දවසක අහලා නැති නොදැන හිටපු සුවිශේෂී බලතල කීපයක් ගැන තියෙනවා. ඒක හරියටම හරි. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට සාම විනිසුරුවරයෙකු කියන්නේ නිකම්ම ලියකියවිලි සහතික කරන කෙනෙක් විතරක් නෙවෙයි. උදාහරණයක් විදිහට ඔවුන්ට බන්ධනාගාර ආඥාපනතිය යටතේ සුවිශේෂී බලයක් තියෙනවා. ඒ මොකද්ද? බන්ධනාගාර සහ රිමාන්ඩ් බාරේ තිබෙන සිරමැදිරි වලට ගිහිල්ලා එතන නීතිමය තත්වයන් කොහොමද? සිරකරුවන්ගේ මානව හිමිකම් නිසි පරිදි ආරක්ෂා වෙනවාද? ඔවුන්ට කෑම බීම සහ සෞඛ්‍ය පහසුකම් ලැබෙනවාද කියලා පරීක්ෂා කිරීමේ බලයක් සාම විනිසුරුවරයෙකුට තියෙනවා. අප්පොට සිරි. ඒ කියන්නේ
ඕන්ට පුළුවන් ඕනම වෙලාවක හිරගෙදරකට ගිහින් පරීක්ෂා කරන්න. ඔව් ඒකෝන්ගේ නීතිමය රාජකාරී එක කොටසක්. ඒ විතරක් නෙවෙයි අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ තවත් ඊටමත් බරපතල බලතල කිහිපයක් පැවරිලා තියෙනවා. තවත් තියනෝද? ඔව් මහේස්ත්‍රාත්වරයෙකු නොමැති හදිසි අවස්ථාවකදී සුළු වැරදි සඳහා සැකකරුවන්ට ඇප ලබා දීමට වගේම ඊතා සීමිත හා හදිසි තත්වයන් යටතේ නිවසක් හෝ ගොඩනැගිල්ලක් පරීක්ෂා කරන්න සෝදිසි වරන්තු නිකුත් කිරීමට පවා යම් බලයක් ඔවුන්ට තියෙනවා. පොඩකින්න. මෙතනදි මට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. මේක මට නම් හිතා ගන්නවත් බෑ. ඇයි අපි මේ කතා කරන්නේ නීතිඥයින් ගැහෙන් නෙවෙයිනේ. මේ අය ගමේ ඉන්න විදුහල්පතිතුමා නැත්නම් විශ්‍රාමික තැපැල් ස්ථානාධිපතිතුමා වගේ සාමාන්‍ය පුරවිසියන්. ඒ වගේම ඔවුන්ට රජයෙන් වැටුපක් ගෙවන්නෙත් නෑ. ඔවුන් නීතිය ගැන උපාධිධාරීන් නෙවෙයි. ඉතින් ඒ වගේ පිරිසකට ඇප ලබා දීම සෝදිසි වරෙන්තු නිකුත් කිරීම වගේ මේ තරම් බැරෑරුම් නීතිය බලතල ලබා දීම භයානක නැද්ද? ඔව් බෙලු බැලමුට ඒක ලොකු අවදානමක් වගේ පේන්න පුළුවන් තමයි. ඒකනේ හදිසි අවස්ථා කිව්වට මට හිතා ගන්න අමාරුයි ප්‍රායෝගිකව එහෙම වෙන්නේ කොහොමද කියලා. ඔයාට පුළුවන් ද මූලාශ්‍රයෙන් හරි නීතිමය පසුබිමෙන් හරි උදාහරණයක් දෙන්න? කොයි වගේ වෙලාවකද සාමාන්‍ය JP කෙනෙක් සෝදිසි වරෙන්තුවක් දෙන්නේ කියලා? අනිවාර්යයෙන්ම අපි මේ නීතිය යාන්ත්‍රණය එහෙම නැත්නම් ඒ ක්‍රියාත්මක වෙන විදිය තේරුම් ගත්තොත් ඔය සැකේ දුර වෙනවා. මේ ලබා දීලා තියෙන බලතල එදිනදා ඕනම වෙලාවක Tamanට ඕන විදියට පාවිච්චි කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ කියන්නේ සීමා තියලවා. ඔව් මේවා ක්‍රියාත්මක වෙන්නේ ඊටමත් සීමිත සහ වෙන කිසිම විකල්පයක් නැති හදිසි අවස්ථාවලදී පමණයි. උදාහරණයක් විදිහද හිතන්න ඈත දුෂ්කර ගමක ලොකු ගම් වතුරක් ඇවිත් පාරවල් ඔක්කොම වැහිලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ යම්කිසි බරපතල අපරාධයක් සිද්ධ වෙනවා. පොලිසියට සැකයක් තියෙනවා ආදාළ සැකකරුවෝ හෝ ආයුධය නිවසක හංගලා තියෙනවා කියලා. හරි. එතකොට ඒ නිවස වහාම සෝදිසි කරන්න ඕනනේ. ඔව්. හැබැයි ළඟම ඉන්න මහේස්ත්‍රාත්වරයා ඉන්නේ කිලෝමීටර් 50ක් විතර ඈතින්. ඒ වගේම ගම් වතුර නිසා කිසිම විදිහකින් සම්බන්ධ කරගන්න බෑ. අන්න ඒ වගේ නීතියේ හිඩැසක් ඇති වෙන තැනකදී යුක්තිය පසින්දලීමේ ක්‍රියාවලිය නතර වෙන නොදී ඉස්සරහට අරගෙන යන්න තමයි ගමේ ඉන්න සාම විනිසුරුවරයාට මේ බලය දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේක හරියට తాවකාලික නැවතුමක් එහෙමත් නැත්නම් අර ස්ටොප් ගෑප් එකක් වගේ දෙයක්. හරියටම හරි. සාම විනිසුරුවරයෙකු කියන්නේ විධිමත් අධිකරණ පද්ධතිය සහ සාමාන්‍ය ප්‍රජාව අතර තියෙන පාලමක් වගේ. සාමාන්‍ය අසරණ මිනිස්සු, වයෝවෘද්ධ පුද්ගලයන්, එමත් නැත්නම් නීතිය ගැන කිසිම අවබෝධයක් නැති මිනිස්සු අධිකරණයකට යන්නේ ලොයර් කෙනෙක් ගාවට යන්න කලින් මුලින්ම යන්නේ තමන්ගේ ගමේ ඉන්න සාම විනිසුරුවරයා ගාවටනේ. ඒක ඇත්ත. ඒ ගමේ කෙනා කියන විශ්වාසයට ඔව්. එතනදී ඒ මිනිසුන්ට නීතිමය උපදෙස් දීම නෙවෙයි. නිවැරදි නීතිමය ක්‍රියාවලිය මොකක්ද? යන්න ඕනේ කාගාවටද කියලා මඟ පෙන්වීම සාම විනිසුරුවරයාගේ සමාජ වගකීමක්. ඒ පැහැදිලි කිරීමෙන් පස්සේ මට තේරෙනවා මේකේ තියෙන වටිනාකම. හැබැයි මේ තරම් විශ්වාසයක් සහ බලයක් නීතිය මගින් එක් පුද්ගලයෙකුට ලබා දීලා තියෙනකොට ඒක අවවාවිත වීම වළක්වා ගන්න මොන වගේ සීමාවන්ද දාලා තියෙන්නේ කෙනෙක් ඊළඟට එන ලොකුම ප්‍රශ්නය. ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. මට මේ මූලාශ්‍රය කියවනකොට හිතුණ දෙයක් තමයි සාම විනිසුරුවරයෙකු කියන්නේ හරියට ක්‍රීඩාවක ඉන්න විනිසුරුවරයෙකු එහෙමත් නැත්නම් රෙෆරි කෙනෙක් වගේ නේද? ඒ උපමාව ඊටමත් නිවැරදි වගේම ගොඩක් ගැලපෙනවා. කොහොමද අපි ඒක ප්‍රායෝගිකව විග්‍රහ කරන්නේ? මෙමනේ ක්‍රීඩාවක රෙෆරි කෙනෙක් කරන්නේ ක්‍රීඩාව නීත්‍යානුකූලව සිදුවන බව සාතික කරන එක විතරයිනේ. එයා කවදාවත් පිටියට බැහැලා ක්‍රීඩකීන්ට ක්‍රීඩා කරන්න ආකාරය කියා දෙන්නේ නැහැ. ඔයා මෙහෙම පාස් කරන්න, ඔයා මෙහෙම ගෝල් එක ගහන්න කියලා උපදෙස් දෙන්නේ නැහැ. ඔව් ඒක ඇත්ත. අන්න ඒ වගේම සාම විනිසුරුවරයෙක් ලියවිල්ලක් නීත්‍යානුකූල බව සාතික කරනවා මිසක් කිසිම වෙලාවක Taman ගාවට එන කෙනාට නීතිමය උපදෙස් ලබා දෙන්නේ නැහැ නේද? අර ඔයා මේ නඩුව මෙහෙම කියන්න, මේ ඔප්පුව මෙහෙම ලියන්න කියලා නීතිමය උපදෙස් දෙන එක නීතිඥයින්ගේ රාජකාරියක්. සාම විනිසුරුවරයා කරන්නේ ඒක නීත්‍යානුකූලව අත්සන් කරන එක විතරයි. ඊටමත් පැහැදිලි. ඒ වෙනස මේ නිල පාඨමාලාවේ ඊටමත් තදින් අවධාරණය කරලා තියෙනවා. සාම විනිසුරුවරයෙකුට අනිවාර්යෙන්ම කල යුතු සහ නොකල යුතු දෑ ඇතුළත් දඩි ආචාර ධර්ම පද්ධතියක්. එහෙමත් නැත්නම් කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකක් තියෙනවා. මේ විශ්වාසය පවතින්නේ ආචාර ධර්ම උඩ. එහෙනම් අපි බලමු මොනවද අනිවාර්යයෙන්ම කළ යුතු දේවල් කියලා. ප්‍රධානම දේ තමයි තමන් ඉදිරියට එන පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම. ඒ කියන්නේ ජාතික හැඳුනුම්පතක් හෝ පිළිගත් ලියවිල්ලක් මගින් මේ අදාළ පුද්ගලයාමද කියලා හරියටම බලන්න ඕනේ. නිකම්ම කවුරු හරි ගෙනාපු පොලියට අත්සන් කරන්න බෑ.
කොහෙත්ම බෑ. දෙවෙනි කාරණේ තමයි Taman අත්සන් කරන සෑම නිල ලේඛනයක් ගැනම සටහනක් තබා ගන්නා නිල ලේඛනයක් එහෙමත් නැත්නම් රෙජිස්ටර් එකක් අනිවාර්යයෙන්ම පවත්වාගෙන යාම. කවදා හරි දවසක අධිකරණයකින් ඇහුවොත් මේ ලියවිල්ලට අත්සන් කළාද කියලා ඒ රෙජිස්ටර් එක පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි Tamanගේ නිල මුද්‍රාව ඉතාමත් ආරක්ෂිතව තබා ගැනීම. එතකොට නොකල යුතු දේවල් මොනවද? මම හිතන්නේ ඒක ඊට වඩා වැදගත් වෙවි. මොකද ගොඩක් අය නොදැනුවත්කම නිසා අමාරුවේ වැටෙන එතනදිනේ. අනිවාර්යයෙන්ම කිසිම විටක හිස්කොළවලට එහෙමත් නැත්නම් සම්පූර්ණ කරලා නැති ලියවිලි වලට අත්සන් කරන්න සාම විනිසුරුවරයෙකුට බෑ. ඒ වගේම Tamanට කියවන්න බැරි තේරෙන්නේ නැති භාෂාවකින් තියෙන ලියවිලි සහතික කරන්නත් සම්පූර්ණයෙන්ම තහනම්. ඒ කියන්නේ භාෂාව දැනගෙන ඉන්න එක අනිවාර්යයි. ඔව්. උදාහරණයක් විදියට Taman දන්නේ සිංහල භාෂාව විතරක් නම් දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ලියවිල්ලක් සහතික කරන්න බෑ. මොකද ඒකේ තියෙන්නේ මොකද්ද කියලා Taman දන්නේ නැති නිසා. තවත් වැදගත්ම නීතියක් තමයි Tamanගේ පවුලේ සමාජිකයන්ගේ ලියවිලි සහතික නොකිරීම. පොඩ්ඩක් එන්න මේක නම් ගොඩක් වැදගත් වෙයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ දැන් මේක අහන කෙනෙක් හිතුවොත් අපේ තාත්තා හරි මාමා හරි ජේ.පී කෙනෙක්නේ මට ලේසියෙන්ම මගේ પાස්පෝර්ට් ඇප්ලිකේෂන් එක ගෙදරදීම සහතික කරගන්න පුළුවන් කියලා. ඒක නීති විරෝධී නේද? එහෙම කළොත් තාත්තට තනපුරත් නැති වෙනව නේද? ඔව් ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී. ඒකට හේතුව තමයි අර ප්‍රතිවිරුද්ධ අවශ්‍යතා එහෙමත් නැත්නම් conflict of interest කියන නීතිමය තත්ත්වය. සාම විනිසුරුවරයෙකුගේ ප්‍රධානම ලක්ෂණය වෙන්න ඕනේ ස්වාධීනත්වය. ඉතින් පවුලේ කෙනෙක් වුණාම ඒ ස්වාධීනත්වය නැහැ. හරියටම හරි. Tamanට පෞද්ගලික සම්බන්ධයක් තියෙන, ලේනෑකමක් තියෙන තැනකදී ඒ ස්වාධීනත්වය නැති වෙන්න පුරුවන්. ඒ නිසා කිසිම වෙලාවක Tamanගේ ළඟම ඥාතීන්ගේ ලියවිලි සහතික කරන්නේ නැහැ. ඒ වගේම තමයි මේ සේවය වෙනුයි මුදල් තෑගි හෝ වෙනත් වරප්‍රසාද ලබා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්. මේක ගෞරවනීය සේවයක් නේ. එළනේ ඒ විශ්වාසය කැඩුවොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔව් මේ ආචාර ධර්ම හෝ විශ්වාසය කඩ කළොත් ඒ තනතුර සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා නීතිමය පියවරන්ට පවා මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සියල්ලෙන් අපිට පැහැදිලි වෙනවා ශ්‍රී ලංකාව ඇතුලේ සාම විනිසුරුවරුන්ගේ භූමිකාව වැඩිපුරම බර තියලා තියෙන්නේ ලියකියවිලි සහතික කිරීමට, දිවුරුම් ලබා දීමට සහ පරිපාලන කටයුතු වලට පහසුකම් සැලසීමට කියලානේ. ඔව් අපේ රටේ තත්ත්වය ඒක තමයි. හැබැයි අපි ලෝකයේ වෙනත් රටවල් දිහා බැලුවම මේ తත්වය මුළුමනින්ම වෙනස් ස්වරූපයක් ගන්න බව මූලාශ්‍රයේ සඳහන් වෙනවා. මට තියෙන ප්‍රශ්නේ තමයි එකම බ්‍රිතාන්‍ය පාලනයකින් ආරම්භ වෙච්ච එකම නීතිමය මූලයෙන් තියෙන මේ ක්‍රමය ලෝකයේ විවිධ රටවල සම්පූර්ණයෙන්ම වෙනස් දිශාවන්ට ගමන් කළේ කොහොමද කියන එක. ඇයි එහෙම වුනේ? මෙයින් ඊටමත් වැදගත් සහ ගැඹුරු ප්‍රශ්නයක් මතුවෙනවා. නීතිය කියන දේ ඒ රටවල භූගෝලීය අවශ්‍යතාවය, සංස්කෘතිය සහ සමාජ ක්‍රමය අනුව හැඩගැසෙන ආකාරය, එමත් නැත්නම් පරිණාමය වෙන ආකාරය මතනදී අපිට හොඳින්ම බලා ගන්න පුළුවන්. අපි මේ ක්‍රමය ආරම්භ වෙච්ච එක්සත් රාජධානිය, ඒ කියන්නේ එංගලන්තයේ දිහා බැලුවොත්, එහි අදටත් සාම විනිසුරුවරුන් කටයුතු කරන්නේ මහේස්ත්‍රාත්වරුන් විදියට. පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නේ ඔවුන්ට නඩු අහන්න පුළුවන්ද? මම අහන්නේ නීතිඥයින් නොවන සාමාන්‍ය මිනිස්සුන්ට උසාවියේ නඩු අහන්න පුරුවන්ද? ඔව්. ඒක තමයි පුදුම සගත කාරණේ. එංගලන්තයේ අපරාධ නඩු වලින් 95%ක්ම අහන්නේ මේ සාම විනිසුරුවරුන්. ඔවුන්ට මාස 6ක සිරදඬුවම් පැනවීමට ඒ වගේම දඩ ගහන්න පවා නීතිමය බලයක් තියෙනවා. අපට සිරි සිරාවටම ඒක නම් ඇත්තටම හිතා ගන්නත් අමාරුයි. අපේ රටේ ලියවිල්ලකට අත්සන් කරන ට්‍රූ කොපි එකක් ගහන තනතුරකින් එංගලන්තයේදී කෙනෙක්ව මාස 6කට හිර යවන්න තරම් බලයක් ලැබිලා තිනවා. කොහොමද එහෙම වෙන්නේ? ඒකට ප්‍රධාන හේතුව තමයි එංගලන්තයේ තියෙන සාම්ප්‍රදායික නීති පද්ධතිය. ඔවුන්ගේ විශ්වාසය දිගටම පවත්වාගෙන ආවා. හැබැයි මේ ඔවුන්ගේ නඩු අහන්නේ තනියම නෙවෙයි. ඔවුන්ට නීතිමය උපදෙස් දෙන්නේ පුහුණු නීති නිලධාරීන් මඩුල්ලක් ඒ උසාවිය වල ඉන්නවා. එතකොට නීති උපදෙස් හම්බ වෙනවා. ඔව්. ඒ අය නීතිය ගැන උපදෙස් දෙනවා, සාම විනිසුරුරු සමාජයේ පැත්තෙන් බලලා තීරණයක් දෙනවා. එතකොට කැනඩාව සහ දකුණු අප්‍රිකාව වගේ රටවල් ගත්තොත් මූලාශ්‍රයේ ඒ රටවල් ගැනත් විශේෂයෙන් සඳහන් කරලා තියෙනවනේ. අන්න එතනදී බලපාන්නේ භූගෝලීය කාරණය. කැනඩාව කියන්නේ අතිවිශාල රටක්. හිමෙන් වැහිච්ච දුෂ්කර ප්‍රදේශ තියෙනවා. දකුණු අප්‍රිකාවේ ඈත ගම්මාන තියෙනවා. මේ හැමතැනකටම විධිමත් අධිකරණ පිහිටවන්න විනිශ්චයකාරවරුන්ව යවන්න ප්‍රායෝගිකව අමාරුයි. ඉතින් ඒකට විසඳුමක් විදියටද ජේ.පී ලව පාවිච්චි කරන්නේ. හරියටම. ඒ නිසා ඒ රටවල සාම විනිසුරුවරුන්ට සැලකිය යුතු අධිකරණ බලතල දීලා තියෙනවා. රථවාහන වැරදි සහ සුළු අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ඔවුන්. ඒ දුෂ්කර ගම්මානවල ප්‍රධාන නීතිමය අධිකාරිය විදියට කටයුතු කරන්නේ සාම විනිසුරුවරයයි.
එතකොට අපේ ආසියානු කලාපයේ අනිත් රටවල් කොහොමද මේක පාවිච්චි කරන්නේ? අර සිංගප්පූරුව, මලේසියාව වගේ රටවල්. සිංගප්පූරුව සහ මලේසියාව මේ තනතුර පාවිච්චි කරන්නේ සමාජ සුබසාධානය කියන පැත්තට බර කරලා. ලියකියවිලි සහතික කිරීමට අමතරව ඔවුන්ගේ ප්‍රධානම කාර්ය වෙලා තියෙන්නේ බන්ධනාගාර සුබසාධානය. අර අපේ රටේ තියෙන බලතලේ වගේ. ඔව් හැබැයි ඊට වඩා ගොඩක් දුරට යනවා. ඒ කියන්නේ සිරමැදිරි වලට ගිහිල්ලා සිරකරුවන්ගේ පැමිණිලි විමර්ශනය කිරීම, ඔවුන්ගේ මානව හිමිකම් ගැන සොයා බැලීම සහ සමාජයට ඔන්න නැවත එකතු කිරීමේ ක්‍රියාවලියට මැදිහත් වීම තමයි ඔවුන්ගේ මූලිකම රාජකාරිය. එහෙම බැලුවාම ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය කියන රටවල මේ තනතුරු ක්‍රියාත්මක වෙන්නේ එකම විදිහට නේද? ඇයි අපේ රටේ අර කිපු අධිකරණ බලතලම ඇයට දුන්නේ නැත්තේ? තියෙනවා. අපේ හැම දිස්ත්‍රික්කයකම, හැම ප්‍රධාන නගරයකම පුහුණු විනිශ්චයකාරුන් ඉන්න උසාවි තියෙනවනේ. ඔව් ඒක ඇත්ත. ඒ නිසා අපිට සාමාන්‍ය පුරවැසියන්ව නඩු අහන්න පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් මතුවුනේ නැහැ. ඒ වෙනුවට අපේ රටේ සාම විනිසුරුවරයෙකු යනු විනිශ්චයකාරයෙකු නෙවෙයි. හැබැයි ප්‍රජාවට ඕන යන වෙලාවක පහසුවෙන් ප්‍රවේශ විය හැකි නීතිය සහ සමාජය අතර ඉන්න ඊටමත් වැදගත් සම්පතක් බවට පත් වුණා. ඉතින් මේ සම්පූර්ණ සාකච්ඡාවම එක තැනකට ගුණ කරලා බැලුවාම අද දවසේ අපිට ඊටමත් පැහැදිලි වුණු කාරණයක් තියෙනවා. ඒ තමයි සාම විනිසුරුවරයෙකු කියන්නේ හුදෙක් අපි මුලින් හිතපු විදිහේ නිකම්ම නිකන් රබර් මුද්‍රාවක් ගහන යන්ත්‍රයක් නෙවෙයි කියන එකනේ. අනිවාර්යයෙන්ම. ඒක ඊට වඩා ගොඩක් ගැඹුරුයි. ඒකනේ අපේ නීති පද්ධතිය සහ සාමාන්‍ය ජනතාව අතර තියෙන විශාලතම විශ්වාසයේ සංකේතයක් තමයි ඒ. මේ මූලාශ්‍රයේ තියෙන ඉතාමත් විශිෂ්ට උපුටා දැක්වීමත් මට මෙතනදී මතක් වෙනවා. ඒකේ කියන්නේ සාම විනිසුරුවරයෙකු සේවය කරන්නේ පෞද්ගලික කීර්තිය උදෙසා නොව යුක්තියේ කීර්තිය උදෙසාය. සාක්ෂිදාරණ සෑම ලියවිල්ලක්ම ලබා දෙන සෑම දියුරුමකින්ම ඉටුවන්නේ යුක්තියයි කියලා. හරියටම හරි. ඒ වාක්‍ය තමයි මේ සමස්ත ක්‍රියාවලියම හරය. ඊටමත් අලංකාරව සාරාංශ කරන්නේ. මම හිතන්නේ අදින් පස්සේ මේ ගැන අහන හැමෝටම ඒ නිල මුද්‍රාව දිහා සම්පූර්ණයෙන්ම වෙනස්ම කෝණයකින් බලන්න පුළුවන් වේවි. ඕ මීළඟ වතාවේ යම් ලියවිල්ලක් සහතික කරගැනීමට අර මම මුලින් කිව්වා වගේ ෆයිල් මිටියකට අරගෙන සාම විනිසුරුවරයෙකු වෙත යනකොට ඒ නිල මුද්‍රාව පිටුපස තියෙන වසර 700ක ඒකාබද්ධ ඉතිහාසය, ඒ දැඩි ආචාර ධර්ම පද්ධතිය සහ ඒ ගෞරවය අනිවාර්යෙන්ම සිහිපත් වේවි කියලා අපි විශ්වාස කරනවා. අනිවාර්යෙන්ම. ඒත් එක්කම අද අපේ මේ ගවේෂණය අවසන් කරන්න කලින් මූලාශ්‍රයේ ඍජුව සඳහන් වෙන්නේ නැති වුණත් මේ සියලුම තොරතුරු මත පදනම් වෙච්ච ඊටමත් ගැඹුරු ප්‍රශ්නය ගැන හිතන්න මම ආරාධනා කරනවා. මොකක්ද මේ ප්‍රශ්නේ? අද අපි ජීවත් වෙන්නේ ඊටම වේගෙන් ඩිජිටල් කරණය වෙන ලෝකයකනේ. ඩිජිටල් අත්සන් එහෙම නැත්නම් e-signatures, බයෝමෙත්‍රික තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය හරහා ලියකියවිලි සහතික කිරීමේ ක්‍රමවේද දැන් වේගෙන් වෙනස් වෙමින් පවතිනවා. બ્લોක්චේන් තාක්ෂණය හරහා ලියවිල්ලක සත්‍යතාවය 100%ක්ම තහවුරු කරන්න පුළුවන් කාලයක් මේක. තාක්ෂණය ගොඩක් ඉස්සරහට ගිහින්. හමුවේ කිසිම කෙනෙකුට අවශ්‍ය නැති දෙයක් වෙලා සම්පූර්ණයෙන්ම මැකී ආවිද. එහෙමත් නැත්නම් තාක්ෂණයට කවදාවත් ප්‍රතිස්ථාපනය කරන්න බැරි අර මානුෂීය ස්පර්ශය සහ විශ්වාසය නිසා මේ තාක්ෂණයත් එක්කම අලුත්ම මුහුණුවරකින් පරිණාමය වෙවිද. ඒ ගැන අනාගතයේදී සිතා බලන්නට ඔබට ඉඩ තබමින් අදට අපි සමුගන්නවා.